හිතලා බලන්න අපි හැමදාම පාවිච්චි කරලා අයින් කරන්න අර සාමාන්‍ය පොලිතින් බෑග් එක ඒක පිටිපස්සේ ඇත්තටම පුදුම හිතෙන විද්‍යාත්මක කතාවක් තියෙනවා කිව්වොත් වායුවකින් කොහොමද මේ වගේ ඝන කල්පවතින දෙයක් හැදෙන්නේ? හරි මේ විග්‍රහයෙන් අපි ඒ ගමන ගැන හොයලා බලමු. මේව හිතමුකෝ. හරිම පොඩි සරල දෙයකින් ශක්තිමත් කල්පවතින දෙයක් ගොඩනගන්න පුරුවන් වුණොත් අන්න ඒ ප්‍රශ්නය තමයි අද අපේ කතාවේ හරය වෙන්නේ. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මේ මුළු අදහස පිටිපස්සෙම තියෙන මූලිකම සංකල්පය තමයි බහු අවයවිකයක් කියන එක. මේක හරියට දහස් ගාණක් මුතු ඇට එකට අමුණලා හදන ලස්සන මුතු මාලයක් වගේ තමයි. මෙතනදී වෙන්නේත් කුඩා අණු, ඒ කියන්නේ පුංචි ඒකක එකට බැඳිලා දැවැන්ත අණුවක් හැදෙන එක. ඇත්තටම ප්ලාස්ටික් පිටිපස්සේ තියෙන ලොකුම රහස තමයි මේක. ඉතින් අපි මේ දැවැන්ත දායමය හදන පුංචි ගොඩනැගීමේ ඒකකය තමයි එතීන් කියන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ මේ එතීන් කියන කුඩා අණුව ගැන. පොලිතින් කියන මේ මුළු දේම හැදෙන්නේ මේවා එකතු වෙලා. හොඳයි. ඉතින් මේ තීන අණුවේ එච්චරටම තියෙන විශේෂත්වය මොකක්ද? ඇත්තටම ඒක ඇතුලේ රහස් යතුරක් තියෙනවා. ඒ තමයි කාබන් පරමාණු දෙකක් අතර තියෙන මේ ද්විත්ව බන්ධනය. මේක තමයි මේ මුළු ක්‍රියාවලියම පටන් ගන්න ඉඩ සලසන ප්‍රධානම දේ. හරි. එතකොට කොහොමද මේ පුංචි ඒකක එකින් එක එකතු වෙලා අර දැවැන්ත දාමය හදන්නේ? අපි දැන් බලමු ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ. බහු අවයවික හැදෙන මේ ක්‍රියාවලියට කියන නම තමයි බහු අවයවීකරණය. අන්න ඒක තමයි අපි දැන් විස්තරාත්මකව බලන්න යන්නේ. මේ මුළු ක්‍රියාවලියම වෙන්නේ හරිම සරල පියවර 4කින්. බලන්නකෝ. පළවෙනියටම අපි පටන් ගන්නේ අර එතින් ඒකාවයවික වලින්. ඊළඟට දෙවනි පියවරේදී අපි මේකට තාපයයි පීඩනයයි උත්ප්‍රේරකයක් කියන දෙයයි එකතු කරනවා. එතකොට තමයි වැදගත්ම දේ වෙන්නේ. තුන්වෙනි පියවරේදී අර මම කිව්ව රහස් චතුර. ඒ කියන්නේ ද්විත්ව බන්ධනය බින්දනවා. අන්තිමට හතරවෙනි පියවරේදී අර බිඳුණු බන්ධන හරහා මේ ඒකාවයවික එකිනෙක අල්ලගෙන දිගු දාමයක් හදනවා. ඔන්න එතකොට පරිවර්තනය සම්පූර්ණයි. ඉතින් කියන ඒ වායුව දැන් ඝන දෙයක්. ඒ කියන්නේ ප්ලාස්ටික් එකක් බවට පත් වෙලා ඉවරයි. අපි බලමුද දැන් අපිට ලැබිලා තියෙන අවසාන නිෂ්පාදනය මොන වගේද කියලා. මෙන්න තියෙනවා ප්‍රතිඵලය. බලන්නකෝ. අර කලින් තිබුණු ද්විත්ව බන්ධන එකක්වත් දැන් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ එකිනෙකට සම්බන්ධ වෙච්ච දිග ශක්තිමත් දාමයක්. ඇත්තටම පේන්නවත් නැති වායුවකින් දැන් අතට අහුවෙන ඝන දෙයක් ඇදිලා. අන්න ඒකට තමයි අපි පොලිතින් කියන්නේ. හරි එහෙනම් අපි ඊළඟට බලමු මේ අලුතෙන් හැදිච්ච අණුක ව්‍යුහය නිසා පොලිතින් වලට එදිනෙදා ජීවිතයේ මෙච්චර ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් වෙලා දෙන්නේ කොහොමද කියලා. මේ එකිනෙකට තදින් බැඳිලා තියෙන දිග්ග ධාම නිසා පොලිතින් වලට විශේෂ හැකියාවන් නැත්තම් සුපිරි බලයන් වගේ දේවල් ටිකක් ලැබෙනවා. උදාහරණයක් විදියට මේ ධාම අතරින් හිඩැස් නැති නිසා වතුරටවත් වාතයටවත් ඇතුළට යන්න බෑ. ඒ වගේම ඉලෙක්ට්‍රෝන වලට නිදහස එහා මෙහා යන්න බැරි නිසා ඒක හොඳ විද්‍යුත් පරිවාරකයක් බවට පත් වෙනවා. අනික අර ශක්තිමත් බන්ධන නිසා ඒක හරිම කල්පවතිනවා. අන්න ඒ වතුරටයි වාතයටයි ඇතුළට එන්න බැරි ගතිය නිසාම තමයි ඇසුරුම් කරණයටයි දේවල් ආරක්ෂා කරලා තියාගන්නයි පොලිතින් මෙච්චරම සුදුසු වෙන්නේ. අපි පාවිච්චි කරන හැම පොලිතින් මල්ලකම තියෙන්නේ ඔය ගුණය තමයි. ඒ විතරක් නෙවෙයි විද්‍යුත් පරිවාරකයක් වෙන එක ඒක වයර් වලයි ඉලෙක්ට්‍රොනික උපකරණ වලයි ආරක්ෂාවට නැතුවම බැරි දෙයක්. අතරම නූතන තාක්ෂණය ඇතුළේ ඒක හරිම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් ඕක තමයි මුළු කතාවම. හරිම සරලනෝකින් පටන් අරගෙන රසායනික ක්‍රියාවලියක් කරහා ගිහින් අපේ ජීවිතේව වෙනස් කරපු සුපිරි ද්‍රව්‍යයක් බිහි වුණු හැටි. ඇත්තටම මේක හොඳම උදාහරණයක් පුංචි දෙයකින් කොච්චර ලොකු බලපෑමක් කරන්න පුරුවන්ද කියන එකට. ඉතින් මේ හැමදේම අහගෙන ඉඳලා අන්තිමට හිතන්ද දෙයක් ඉතුරු වෙනව නේද? එදිනෙදා ජීවිතේ අපි පාවිච්චි කරන තවත් මොන වගේ දේවල් ඇද්ද හරියටම මේ වගේ පුංචි එකක එකතු වෙලා නිර්මාණය වෙච්ච.